මැච් එක සාමාන්‍යයෙන් බලන අයත් ඉන්නවා, නැති අයත් ඉන්නවා. 19 වෙනි ඕවරෙත් තරක් වුණා. අකිල දනංචියට ගහනවා 6 පාරවල් 6ක් ඕවරේදී. මිනිස්සු කොහොමද චෝදනා කරනව මොන දේ වුණත් මේ දවස්වල පුතේ මේ ගොඩක් අය කතා වෙනවනේ දුනිත් වෙල්ලාලගේ ගැන. ජන ලංකාවේ මාතෘකාව දුනිත් වෙල්ලාලගේ. ඒකේ ගන්න අපිට ගොඩක් දේවල් තිබුණා. පහුගිය දවස්වල ගන්නවා නම් මැච් එක කෙසේ වෙතත් අපි ජීවිතේට එකතු කරගන්න ගොඩක් දේවල් තිබුණා. පළවෙනි දේ තමයි මේ ඒක පුදුම අවාසනාවන්ත සිද්ධි කීපයක් එක දිගට වුණා. ජීවිතේ වගේ වෙලාවකදී වැටෙන්නේ නැතුව නැගිටලා ඉන්න ඉගෙන ගන්නත් එක හොඳ දෙයක්. පළවෙනි දේ වල දැක්කම දන්නේ නැහැ. ඒ වෙලාවේ මැච් එක සාමාන්‍යයෙන් බලන අයත් ඉන්නවා, නැති අයත් ඉන්නවා. ඔය අර අවසාන ඕව දැන් මුල් ඕවරේදී හොඳට පන්දියව හිටපු දුනිත් වෙල්ලාලගේට අර 20 වෙනි පන්දු වාරය තමයි අවසාන පන්දු වාරය තමයි යාට 6 පාරවල් 5ක් පිට පිට එල්ල කරන්නේ. එතකොට ඒ 6 පාරවල් 5 ගහන්න කලින් ඊට කලින් ඕවරේදී වෙන කෙනෙක්ගේ ඕවර් එකදී ওই දුනිත් අතට උඩ පන්දුවක් ලැබෙනවා. ඔය 6 පාරවල් 5 ගහපු ක්‍රීඩකයාගේ මොහොමඩ් නබීගේ. හැබැයි ඒ වෙලාවේ මොකද්ද අවසනාවකට ලේසි උඩ පන්දුවක් වුණත් දුනිත් වෙල්ලාලගේ අතින් මග ඇරනවා. සාමාන්‍ය හිට එක මග ඇරන කෙනෙක් නෙවෙයි දක්ෂ ක්‍රීඩකෙක්. ඔය තුන් ඉරියව් හොඳ ක්‍රීඩකෙක්. එදා මොකද්ද අවසනාවකට දුනිත් අතින් ඒ උඩ පන්දුව මග ඇරනවා. ඒ උඩ පන්දු මගහැරුණු ක්‍රීඩකයාට තමයි අවසාන ඕවරේදී පන්දුවට පහර දෙන්නේ. එතෙන් දුනිත් බෝල් කරද්දී අර තමන්ගේ අතින් 19 වෙනි ඕවරේත් තරක් වුණා. පන්දු රැක ගන්න බැරි වුණා. 20 වෙනි ඕවරේදී ওই දුනිත් වෙල්ලාලගේ ඕවරේට 6 පාරවල් 5ක් ගහනවා. පිට පිට ගහනවා. ඒ ගහද්දී සාමාන්‍යයෙන් එතෙන්දී දැන් චරිත සලංගට චෝදනාවක් තිබුණා කණ්ඩායමේ නායකයාට ඇයි මේ පළපුරුදු නැති කෙනෙකුට දුන්නේ කියන එක. නමුත් ඉතින් එතෙන්දී ඒ වෙලාවේ හැටියට හොඳම පන්දු යවපු කෙනා දුනිත් වෙල්ලාලගේ. මොකද මම හිතන්නේ මගේ මතකේ හරිනම් ඒ වෙලාවේ පන්දු වාරි 3කට ලකුණු 17යි ගහන්නේ. පොඩි ලකුණු ගාණක් ගහලා තිබුණේ. ඒ වෙලාව හිටපු හොඳ ක්‍රීඩකෙක්. මොකද බැරි වෙලා හරිය දුනිත් නැතුව වෙන ක්‍රීඩකෙක් දාලා එයාට මේ වැඩේ වුණා නම් සමහරවල්ලාට චෝදනා කරන්න තිබුණා. ඇයි අච්චර දක්ෂ ක්‍රීඩකෙක් එයාට පන්දු නොදුන්නේ කියලා. ඒක නිසා ඔක දෙපැත්තේදී මිනිස්සු කොහොමද චෝදනා කරනව මොන දේ වුණත්. නමුත් මොකද්ද අවාසනාවකට දුනිත් වෙල්ලාලගේට 6 පාරවල් 5ක් එල්ල කරනවා. කලින් ඕවරේ තමන් අතින් උඩ පන්දු මගහැරුණු ක්‍රීඩකයාම. එතෙන්දී වැරද්දක් කියන්න බෑ. මොකද දුනිත් වෙල්ලාලගේ කියන්නේ පොඩි කොල්ලෙක් තාම වැඩි අත්දැකීම් තියෙන කෙනෙක් නෙවෙයි. මැච් ටිකයි සෙල්ලම් කරලා තියෙන්නේ. මොහොමඩ් නබී කියන ක්‍රීඩකයා ලෝකේ පුරාම තියෙන ප්‍රීමියර් ලීග් සෙල්ලම් කරන හොඳ දක්ෂ ක්‍රීඩකයෙක්. ඕක අත්දැකීම් බහුල ක්‍රීඩකයෙක්. ඒක සාමාන්‍ය ඒ වෙලාව හැටියට වෙන ක්‍රීඩකයෙක් බෝල් කරත් අනිවාර්යයෙන්ම ලකුණු ප්‍රමාණයක් ගන්නවා. ඔච්චර නොගත්තත් අනිවාර්යයෙන්ම ගන්නවා. එතන කිසිම තර්කයක් නැහැ. අපිට ගන්න තියෙන දේ ගත්තට පස්සේ දැන් එතෙන්දී දැන් දුනිත් වෙල්ලාලගේට බලන්න ගත්තට පස්සේ දැන් තාත්තා ඒ වෙලාවේ දැන් මේ මැච් එක බලද්දී තාත්තා කෙනෙක් විදිහට ගත්තට පස්සේ මම හිතන්නේ දුනිත් වෙල්ලාලගේ එක වැඩසටහනකදී කියනවා එයාට බෝලේ බැට් එකයි අතර දෙන්නේ තාත්තා කියලා මුලින්ම. එතකොට ඒ තරම් තාත්තා කියන්නේ ওই ක්‍රිකට් වල ක්‍රිකට් ක්‍රීඩකේ පණ අරපු ක්‍රීඩකෙක්. ඒතර එයා මාර ආසාවෙන් ඉන්නේ නැති මෙයා නැෂනල් ටීම් එකට යනවා දකින්න. ඒ ගිහිල්ලා එදා දවසේ වෙච්ච ඉරණමත් එක්ක මොකද ඕක මුළු ලෝකයක් බලා හිටපු ලංකාවත් ඇතුළු ලෝකයක් බලා හිටපු තරගයක්. එදා තරගේ මාර වැදගත් වෙන ආසියානු කුසලානේ. එතකොට ඒ දුනිත් අතින් වෙච්ච වැරද්ද නිසා ලංකාව අඩු ලකුණු ගානක නේ ලංකාව ලොකු ලකුණු ගානකේ පරාදුනා නම් අනිවාර්යෙන් ආසියානු කුසලානේ අවසාන 4ට යන්නේ නැතුව ගෙදරින්න වෙනවා. එහෙම වුණා නම් ඒ එදා දවසේ පරාජයෙන් වැඩි බරක් දුනිත් වෙල්ලාලගේට දරන්න වෙනවා. මොකද එයා අතින් වෙච්ච වැරදි නිසා. මොකද මොහොමඩ් නබී තමයි තරංගේ ලොකු ලකුණු ගානට අරන් යන්නේ. එතකොට ඒකට ඔහුට තමයි අවස්ථාව නැති වෙලා යන්නේ. ඒක නිසා මට තාත්තට ඒක දරා ගන්න බැරි වෙන්නේ නැති මෙතනින් එහාට තමන්ගේ පුතාගේ ජීවිතේ ක්‍රිකට් ජීවිතේ ඉවර වෙයිද? ඔහුට අවස්ථාවක් ලැබෙන එකක් නැද්ද? ඔයගේ වේද කියලා. මොකද ඔයිට කලින් එකම තරගයක් මට මතකයි බටහිර ඉන්දිය කොදෙව් තරගකදී අකිල දනංචියට ගහනවා 6 පාරවල් 6ක් ඕවරේදී. ඒ ගහන වෙලාවේදීත් ඊට පස්සේ ගොඩක් දුරට එයාට මැච් ටිකක් අඩුවෙන් සෙල්ලම් කරේ මම දැක්කේ නැහැ. ඊට පස්සේ අර ක්‍රීඩා කර තරඟ ප්‍රමාණය ටිකක් අඩු වුණා අර වැඩෙත් එක්ක. ඉතින් මේකෙදි සමහර තාත්තා හිතන්නේ මෙයා ක්‍රිකට් දිවි ඉවර වෙයි. මෙතනින් එහාට කියන මත නිසා හැදුනද දන්නේ අපි දන්නේ නැහැ වෙන රෝගී තත්ත්වයක් නිසා දිගටම තිබුණාද දන්නේ නැහැ. නමුත් ඉතින් මැච් එක අතරතුරදී ඔක උද්ග්‍ර වෙන්න මොනවා හෝ හේතුවක් එහෙම දෙයක් ඒ දුකක් දැනෙන්නේ නැති. ඒක තාත්තා කෙනෙක්ගේ නිහඬ ආදරයක්. ඒක අපිට හිතන්නත් බෑ. බලන්නකො තමන්ගේ පුතාට ඒ වගේ දෙයක් වෙනකොට සාමාන්‍යයෙන් එතනට දැනනවා කියන තමන්ට සාමාන්‍ය මරණයටපත් වෙන තරමට හිතර වේදනාවක් දැනෙනවා කියලා කියන හાર્ට් ඇටැක් එකක් එන්න කොයිතරම් තාත්තට වේදනාවක් දැනෙන්නේ නැද්ද? ඉතින් තාත්තා කෙනෙක් විතර එහෙමයි. අපිට මේකේ දකින්න ඊළඟ දේ බලන්න දුනිත් දැන් ඒ ඔක්කොම දරාගෙන තාත්තට තුනට පස්සෙත් ඇවිල්ලා තාත්තා බලලා ඊළඟ තරඟට සෙල්ලම් කරන්න යනවා හිත හදාගෙන. තමන්ගේ ජීවිත දේවල් නැති වුණා. තමන්ට වැරදුනා. නමුත් ඒක හදා ගන්න ඕනේ කියන මත යනවා. ඉතින් අපි ආශිර්වාද කරමු කවදා හරි දුනිත් වර්ල්ඩ් කප් එකක් ගේන කණ්ඩායමේ නායකයා වෙලා ඒ අවුරුද්දේ දක්ෂම ක්‍රීඩකයා වෙලා ඒ වැඩ ටික කරගෙන එයාට වර්ල්ඩ් කප් එකක් ගේන ශක්තිය ලැබෙන්නේ කියලා. මොකද පොඩි කොල්ලෙක් අනිවාර්යයෙන් වැටෙන්නේ නැතුව නැගිටලා ඉන්න ඕන. මොකද ඔය වගේ වෙලාවකදී සාමාන්‍ය මානසික වැටෙනවා. ඒතර කණ්ඩායමක් විදියට ඔහු දිරිමත් කරලා ඔහු අරගෙන යන්න හැකියාව තියෙන්න ඕන. කණ්ඩායමේ ඉන්නෝ පරිණත ක්‍රීඩකයෝ
ඔවුන් දැනගන්න ඕන අර සාමාන්‍ය ගහන 6 පාරක් ගන්න ළඟට අවිල්ලා හරන කතා කරන්න ඕන. අපි සාමාන්‍ය මැච් එකක් සෙල්ලම් කරත් අපි දකිනවා 6 පාරක් දෙකක් වදිද්දි ළඟට අවිල්ලා කතා කරන ගොඩක් වෙලාවට. ඔය කලින් නම් අපි ටීම් එකේක දැක්කා. අපේ ක්‍රීඩකයෙකුට බෝල් කරද්දී 4 පාරක් 6 පාරක් එක දිගට වදින්න පටන් ගත්තම කණ්ඩායමේ කට්ටිය එකතු වෙලා කතා කරනවා. මොකද මේකට කරන්න කියලා. නමුත් ඒ වගේ දෙයක් කරලා ඒක අනිවාර්යෙන් එතනින් එහාට ඒක නවත්තන්න ඕනේ. එක දිගට ගහද්දිත් සද්ද නැතුව ඉන්නේ නැතුව එතෙන්දි ක්‍රීඩකයා දිරිමත් කරලා අර කලින් අත්දැකීම එකම අපි කියන්නේ අර කලින් ටීම් වල අපි දැකපු දේවල් තිබුණා. ඒ හොඳ ලක්ෂණ තිබුණා. ඒව ඇප්ලයි කරගෙන මේ වැරදි හදාගෙන ඉස්සරහට යන්න ඕන. අපිට ගන්න තියෙන දේ ප්‍රශ්නයක් ආවට වැටෙන්නේ නැතුව ඒක දරාගෙන යන්න ඕන. මිනිස්සුන්ට හොඳ කාලා තියෙනවා නරක කාලා තියෙනවා. මිනිස්සු හොඳටම වැටෙන කාලා තියෙනවා. ඒ කාලේ තමයි ඔලුව උස්සලා ඉන්න ඕන කොහොම හරි කියලා හිතායිය කරගෙන නැගිටලා ඉන්න ඕන කාලේ ඒ කාලේ. එහෙම නැති වුණොත් අපිට පවතින්න බෑ මේ විශ්වයේ. ඒක තමයි තියෙන ගැටලුව. ඉතින් ඔක තමයි අපිට මේ මැච් එකේදී පහුගිය දවස්වල ගන්න තියුච්ච දේ.